ඉතින් ලස්සන ළමයෝ මගේ නම්බර එක බයෝ එකේ ඇති. බයෝ එකට ගිහලා නම්බර එක ගන්න අනිවාර්යෙන්ම මට මැසේජ් එකක් දාන්න මම ලොකු කම නැතුව මැසේජ් කරන්න. කවුද බම්බු? ඇත්තමයි. ඵලයන් යන්න මේ රට විනාසයි. Dame un grr. Un qué? Un grr. Un qué? Dame un tu ta ta tu ta tu tu. Okay. Baba. Un qué? මම සඳනි ප්‍රනාන්ඩෝව හරි යුරේනි නොෂිකව හරි අරගෙන මියුසික් වීඩියෝ එකක් කරපු දවසට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවටත් පඩයක් යනවා. පොල් කටුපුකටත් ගහනවා. වට්ටක් කපුකටත් ගහනවා. අතර මැදයකටත් ගහනවා. හැම ගෑනිගෙම හැම පුකකටම ගහනවා. මම උකුස්සෙකුත්තෝ. What? මම උකුස්සෙකුත්තෝ. ඔය අනේ නිකම් පලයකෝ යන්න. යොහානි චීත්තයක් ඇඳගෙන කුද වෙන්න. චීත්තයක් ඇඳගෙන කුද වෙන්න. නෙමෙයි හුද්දෝ. කුද වෙලා මූණට තියලා පඩයක් අරින්න. යොහානි හංසිකා හෙට්ටිආරච්චි. මට ඔයාගේ චූ බොන්න ඕනි. දෙන්නේ. මගේ යාළුවට කියලා. කාරි නෑ කරගෙන යන්න. මම ආයේ ජීවිතේටවත් ටවුන් එකකටවත් කොහෙටවත් එන්නේ නෑ. මම ඉන්නේ මෙහෙ. මට තියෙනවා දැන් ගල් ගුහාවක්. Okay. මගෙත් එක්ක පවුල් කණ්ඩ කැමති කෙල්ලෙක් ඉන්නවා නම් වරෙන් පට්ට වෙස්සි. වරෙන් පට්ට වෙස්සි. මගෙත් එක්ක පවුල් කණ්ඩ වරෙන් පට්ට වෙස්සි වරෙන්. මම කන්දේ ලේනෝ පොස් කරි උනා. අපි FB එකට කෙල්ලෙක් එක්ක ෆොටෝ එකක් දාලා කෙල්ලගේ කොණ්ඩෙන් අල්ලලා හරි මූණ පේන්නේ නැති වෙන්න දැම්මොත් උඹලා හිතන්නේ ඒක හවරියක් අල්ලගෙන දැම්මා කියලා. එතකොට උඹලාගේ හපංකම උඹලාට විතරයි ඇත්ත කෙල්ලෝ එක්ක දාන්න පුළුවන්. අපි කෙල්ලෝ එක්ක ඉඳලාම නැහැ. ඇයි නැත්තේ හුත්තෝ 2018ත් ගේ හරිද? මේ හපං. මම සංගීතා වීරරත්නටත් පුක් කරලා තියෙනවා. කඩෝ හුත්තෝ. අන්න එහෙම දෙයක් කරපු මට ඔය 2.50 කෙල්ලෝ හෙච්චර බර නෑ. ඒක හරි. අර වගේ ලොකු සංගීතා වීරරත්න කියන එකීටත් අරපු මට මම ස්පීඩි චාමර නම් තරුණයා ගමේ කොල්ලොන්ගෙන් ඇටේ පොඩ්ඩක් බලමුකෝ කටේ චුට්ටක් ඔබමුකෝ යයි පවසමින් කොළුසින් දැමීම නිසා වලං කට්ට පුකේ හිටින්න ගුටිකයි. Orale navin nimet jatiyala kiyenuna torana langata hade thiyana kandulu medin paminuna torana langata hade thiyana
කඳුළු මැදින් පැමිණුණා යාළුවෝ ටික කියනවලු මෙන්න මෙහෙම අද දිනේ නවිනාවේ තොරණ ළඟට දුක සෝකය දැනිලන්නේ නවිනාවේ තොරණ ළඟට දුක සෝකය දැනිලන්නේ හරණිය වින්දාවේ ආව එයාගේ කුණුවතිය හිතේ කිසිම සතුටක් නම් මේ දිනවල නැතිය හිතේ කිසිම සතුටක් නම් මේ දිනවල නැතිය ඉතින් නවින් හිතට ගන්න තොරණ ළඟ දිවංවං ඉය අය ඔය ගියාපු දෙන් බලන්න වෙන කිපුදියා යකිනා ලාවේ බලන්න මෙන්න විවින දිනා ඔයාට නරියනවා බාධක දුරු වෙනවා ඔයාට හරියනවා බාධක දුරු වෙනවා මීට වැඩිය හොඳයි. මොකද පුතේ නම? මනුක් ජැක්සන්. හරි මොකද ඉතිපත් කරන්නේ? රයිට් මෙන්න ඩාන්ස් එකක් තමයි ඉතිපත් කරන්නේ. හරිද මෙතන? වනතා හරි නම මොකද බං? පුත්තේ පුතා. ඊට වඩා හොඳයි අලි වෙඩිල්ලක් පුකේ ගහගෙන මැරුණා. ඒ මදු එක්ස් ගැන වාක්‍යයක් කියනවද? දුන්නොත් කයි ඕන එකක්